ගම් වතුරෙන් පස්සේ ලොකු නිහඬතාවයකට පස්සේ ඉතින් කලර් මැක්ස් අපි නැවත අපි වැඩ ටික ආරම්භ කරලා තියෙනවා. ඉතින් ප්‍රශ්න ඔක්කොම අවසන් කරලා ෂොප් එක මේ තත්ත්වයට ගන්න ලොකු කාලයක් ගියා. මොකද අපේ ප්‍රේම් මැඩපල වගේම පින්ටින් ෂොප් එකත් ෂොප් දෙකම වතුරෙන් විනාශ වෙලා තිබ්බේ. අපේ බඩු ගොඩක් නාස්ති වුණා. එතකොට MDF බෝඩ් ඕගොල්ලෝ දන්නවා. MDF බෝඩ් වලට වතුර වැදුනහම ඒවා ඉදිමිලා ඒවා ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම අපි print කරපු කැලෙන්ඩර් ලොකු කැලෙන්ඩර් ඕඩර්ස් ප්‍රමාණයක් අපිට විසි කරන්න වුණා වතුරත් එක්ක සිදුවෙච්ච විනාශෙට. ඉතින් ඒ වගේම අපේ printing machine ඔක්කොටම වතුරත් එක්ක මඩ ඇවිල්ලා තිබුණා. ඒවා අපේ circuit board ඇතුළට ගිහිල්ලා ප්‍රයෝජනයට ගන්න බැරි තත්ත්වයට ඒවා පත් වෙලා තිබ්බිත් ඒවා සර්විස් කරලා සමහර බෝඩ් අලුතෙන් රීප්ලේස් කරන්න වුණා. ඉතින් ලොකු වියදමක් ටෙක්නීෂියන්ලා ඒ වගේම අපේ ෂොප් එකේ ළමයි ගොඩක් වෙහෙස මහන්සි වුණා. මොකද ඒගොල්ලන්ගේ නිවාසත් වතුරෙන් යට වෙලා තියෙන මොහොතක තමයි ඒගොල්ලන්ට ෂොප් එක අස් කරන්න උනේ. ඉතින් මම ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා. ඒගොල්ලන්ගේ ශක්තිය එක්ක අපිට මේ තත්ත්වයට අද එන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ෂොප් එක දැන් අපි යථාර්ථයට පත් කරලා අපි වැඩ පටන් අරගෙන තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් ඉරිදාට ෂොප් එක ඉරිදාට පොයේට ෂොප් එක වහලා ඉතින් අපි නමුත් මේ ඉරිදා 21 ඉරිදා අපි ඕගොල්ලෝ වෙන විවෘත කරලා තියෙනවා. 24 වෙනිදා එක දිගට අපි වැඩ. නමුත් ඕගොල්ලෝ එක දෙයක් ඉල්ලනවා කැලෙන්ඩර් ඕඩර් යම් කිසි පොඩි ප්‍රමාද වීමක් වෙන්න පුළුවන්. ඒකට සමා වෙන්න කියනවා. මොකද අපිට නියමිත දිනේට මේ පාර අපිට කැලෙන්ඩර් ඕඩර් ටික දෙන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අනිත් ඔක්කොම අපි සාමාන්‍ය පරිදි වැඩ කරගෙන 21 ඉරිදා අපි වැඩ මොනවා හරි පින් දා ගන්න තියෙනවා ඕගොල්ලන්ට එන්න පුළුවන්. අපි 24 වෙනකන් එක දිගට වැඩ 24ත් වැඩ 25 තමයි අපි නිවාඩුවක් ගන්නෙ. ඉතින් අපි එන්න හලාවත කලර් මැක්ස් එකට ඕගොල්ලන්ගේ ජොබ් ටික කරගන්න.